හරි. එහෙනම් ඔන්න හැමෝටම ආයිබෝවන් පිටකින කැමරා එක මයික් එක. හරි. හැමෝටම ආයිබෝවන් එහෙනම් පුතේ. සුබ ආයිබෝවන් සන්ධ්‍යාවක් ඒවා ටීචර්. කියන්න බෑ. දැන් good evening නෙමෙයි. දැන් good night ළඟයිනේ නේද? හරි. Hi teacher. හායි කොහොමද? ඉතින් සෙනසුරාදට මං හරි ආසාවෙන් බලන් ඉන්නවා හැමෝම එකට එකතු වෙනවනේ. සෙනසුරාදා කියන්නේ මං ආසම දවසක් ඔයාලා හැමෝම මාත් එක්ක එකට හම්බ වෙනවා grade 6 to 11. අයියලා අක්කලා නම් ගොඩක් එනවා අඩුයි මේ දවස්වල යාළුවට exams තියෙන නිසා. චූටි පැටවු ටික ඔන්න අද ඇවිල්ලා තියෙනවා. මං හිතුවා ඔයාලගේ දිහා බලාගෙන ඉන්නේ. මං ආසයි ඔයාලා හැමෝම කැමරා ඔන් කරනවට. හරිද? චුට්ටක් පරක්කුනේ තාම මං අර කිව්වේ ගිය සතියේ ඉරිදා ඔපරේෂන් එකක් කරානේ ටීචර්ගේ මෙන්න මේ දතක් ගලවලා මැහුම් දාලා ඊට පස්සේ තාම හොඳ නැහැ. දැන් බෙහෙත් බොනවා. දැන් බෙහෙත් ඉවරයි. බෙහෙත් ඉවරුනාම දැන් කැක්කුමයි. දැන් රිදෙනවා. ඉතින් චුට්ටක් අද නිවාඩු ගන්නත් හදලා බෑ බෑ. පාළුයි ඔයාලත් එක්ක දවසක් හරි ක්ලාස් නිවාඩු දුන්නම ඔයාලා දකින්න නැතුණාම හරි පාළුයි. දැන් ඒක පුරුද්දට ගිහිල්ලා මට ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ. ඒ නිසා තමයි දැන් අද මේ කැක්කුම තියනවා චුට්ටක්. රිදෙනවා මේ පැත්තත් එක්ක. කමක් නෑ අපිට උගන්නගෙන යද්දි මං හිතනවා ඕක හොඳ වෙයි කියලා. ලෙඩේටත් බෙහෙතක් තමයි ඔයාලත් එක්ක කතා බහ කරනකොට. හරි. පුතේ අහන්නකෝ. ඔයාලට මම දීලා තියෙනවා බලන්න ඔයාලගේ මේ කමියුනිටිස් දැන් ඔන්න අලුත් දෙයක්. තව දෙයක් කියන්න දෙනවා. ඔයාලට කමියුනිටි හදලා තියෙනවානේ. WhatsApp එකේ හදලා තියෙනවා group එක දාලා කමියුනිටි එකක්. කමියුනිටි එකක් කියන්නේ නිකන් අපි කියන්නේ කට්ටියම එකට දාලා හදන එකක්. ඒකේ ඔයාලා වෙන වෙනම ඉන්නේ. ඔයාලට අනිත් අය group පේන්නේ නැහැ. හැබැයි ඔක්කොම එක කමියුනිටි එකේ ඉන්නවා. ඔයාලට පේන්නේ නැති වුණාට. මට පහසුයි සහ ඔයාලටත් පහසුයි පුතේ. මට ඔය ප්‍රී කෝස් එකේ ලින්ක් එක ඒ වගේම ටියුට්ස් වගේ දේවල් එකපාර මට ඒ කමියුනිටි එකට තමයි මම දිගටම දාන්නේ ඉස්සරහට. ඔයාලා කමියුනිටි එකට තමයි දාන්නේ. ඒ නිසා හැමෝම කමියුනිටි එකෙන් ලෙෆ්ට් වෙන්න එපා. ඒකේ ඉන්න. ඒකෙන් තමයි ඔයාලට ඉස්සරහට එක එක සෙමිනාර්ස් තියෙනවා. තව මම හිතාගෙන ඉන්නවා හැමෝම දාලා ඔය වෙන කියන්නේ ෆ්‍රී සෙෂන්ස් කරන්න ICT තව ප්‍රැක්ටිකල් සයිඩ් එක එක නිවාඩු කාලේ එනවනේ දැන් ඉස්සරහට අපිට ඒ වගේ දවසකට නැත්තම් ඔය පෝයක් දවසකට වගේ නිවාඩු දවසකට විශේෂ මොකක් හරි වැඩමුළුවක් වගේ දෙයක් කරනවා. ඔයාලට ප්‍රැක්ටිකල් පැත්ත කියලා දෙන්න හાર્ඩ්වෙයාර් කොටසක් හරි මොකක් හරි අපි හිතමු හાર્ඩ් ඩිස්ක් එකක් ගලවලා පෙන්නනවා. අන්න ඒ වගේ දේවල්. දවස ගානේ කාලෙන් කාලට ඔයාලට අලුත් දේවල් කියලා දෙන්න දැන් ලොකු අදහසක් තියෙනවා. සහ ඔයාලට පුතේ ටීචර් හදනවා Microsoft Word, Excel, PowerPoint කියන software තුනම. ඔයාලා දන්නවා ඇති. ඔයාලට ඕනෙම කරන software තුනක් තමයි Microsoft Word, Excel, PowerPoint කියන්නේ. අන්නේ software තුන දාලා, ඒ software තුන දාලා මේ software තුනේ වැඩ හරිම පිළිවෙලට කරගන්න විදිය පොතක් හදලා තියෙනවා දැන් ඔයාලට. හරිද? සහ ඒකට දැන් තව ටිකක් එක එක දේවල් අලුත් දේවල් එකතු කරගෙන යනවා ටීචර්. අලුත් පොතක් විදියට හදන ඔයාලට සම්පූර්ණ ඒ පොතේ තියෙන ඔයාලට මුල සිට අග දක්වා බේසික් කොටස් සහ ඇඩ්වාන්ස් කොටස් වලින් ඔයාලට අවශ්‍ය කොටස් දාලා ප්‍රැක්ටිකලි ඒව කරගන්න විදිය. හරිද? ප්‍රැක්ටිකලි ඒ දේවල් කරගන්න විදිය. මට තප්පරයක් දෙන්න. ටීචර් මට ටීචර් කම්පියුටර් එක පොඩ්ඩක් ගන්න ටිකක් වෙලා යයි. ටීචර් ටැබ් එකේ එහෙම කරන්න බෑ නේද? මොකද්ද පුතේ? කම්පියුටර් එක මොකද්ද පුතේ? පැත්තකට ඇහෙන්නේ නැහැ පුතේ. හරි. මෙන්න මේ තියෙන්නේ ඒ පොත්. හරිද? මෙන්න මේ පොත් හදලා තියෙන ඔයාලට මේ පොතේ තියෙනවා Microsoft Word, Excel, PowerPoint කියන software තුනේම වැඩ පිළිවෙලට step by step කරගන්න විදිය. හරිද? එතකොට මේක සම්පූර්ණ course එකක් විදියට යන අපේ course එකට දෙන book එක පුතේ වෙන course එකක් කරනවා teacher. ඒ course එකට දෙන book එක මේක නෙමෙයි ඔයාලට දෙන්නේ මේ වගේම මීට වඩා advance කොටස් ගොඩක් අන්තර්ගත කරලා මේ පොතම තමයි මීට වඩා කොටස් අන්තර්ගත කරනවා. ඔයාලා පොඩි නිසා ඔයාලට හැමදේම පියවරෙන් පියවර කරන්න ඕන විදිය, ඒ අයිකන්ස් තියෙන තැන්, ඒ ඔක්කොම ඔයාලට ඒ පොතෙන් කියලා දෙනවා. එතකොට මේ පොත ඔයාලට ගන්න පුළුවන් පුතේ මම group වලට දැම්මා ටිකක්. groups ටිකකට දැම්මා. අනිත් අයටත් මම දැන් දැනුවත් කරනවා කියලා හිතුවේ ක්ලාස් එකේදී. මේ පොත ඔයාලට ගන්න පුළුවන්. පොත කුරිය කරලා ගෙදරට එවනවා ඔයාලට. හරිද? එතකොට කුරිය මේ පීස් එකක් කුරිය charge එකක් ගන්නෙ නැහැ. පොතේ ගාන විතරයි ගන්නෙ. පොතට 1200ක් යනවා පුතේ. ඒ 1200 විතරයි ඔයාලා ගෙවන්න ඕනේ කැමති අය විතරයි. කැමති අයට පුළුවන් මේ පොත ගන්න. ඒ පොත අරගෙන වාට පුළුවන්
තනියෙන් self learning ඒ වගේම දැන් ඉස්සරහට ටීචර් මේ free ICT course එකේ උගන්වන ඒවා ඒ පොතත් එක්ක ටිකක් සමීපව යනවා. එතකොට ඔයාලට අර ටියුට්ස් ගන්න ඕනේ නැහැ සැරින් සැරේට පොතේ තියනවා ලස්සනට කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් කරන්න කියලා. මම දැන් එක උදාහරණයක් ඉදිරි චුට්ටක් එකක් පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ බලන්නකෝ. මේ quick access toolbar එක ගැන, title bar එක ගැන. මේ තියෙන්නේ ඒකේ ඔයාලට කියලා දීලා තියෙනවා ඒව තියෙන විදිය, ඒවයි මොනවද කරන්න ඕනේ අපි. ඒ ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට දේවල් හදාගන්න විදිය ඉස්සරහට මේ පොතේ දිගටම පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ පොත ගන්න දරුවන්ට පුළුවන් මට මැසේජ් එකක් දාන්න. නැත්නම් අපේ ඔෆිස් නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එතකොට එහෙන් තව විස්තර හම්බෙයි කොහොමද කරන්න ඕනේ කියලා. ඔයාලා කරන්න ඕන අපේ ක්ලාස් ෆීස් ගෙවන account වලට ඒ පොතේ මිල අදාළ මුදල ගෙවලා ඔයාලගේ නමයි ෆෝන් නම්බර්ස් දෙකක් එක්ක ඇඩ්‍රස් එකයි ටීචර්ට එවන එක. එතකොට මෙහෙන් අපි madam ඔව් පුතේ මේක ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකක්ද? ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකම එකට කරන්නේ පුතේ ඈ. දෙකම එකට පැහැදිලි කරලා දෙනවා. හරිද? හරි. ඔයා අලුතෙන්ද? පුතා අලුතෙන්ද? ඔව් madam. ඕකේ අහගෙන ඉන්න. අද පුතේ අපි ප්‍රැක්ටිකල් සෙෂන් පුතා කී වසරේද? grade 6 madam. grade 6 okay. right. එහෙනම් ඔන්න අපි පටන් ගමු. ඒ ගැන මම දැනුවත් කරා පුතේ පොත ගැන ඔයාලට. ඔව් පුතේ. grade 6 වෙනම ක්ලාස් තියෙනවද? ඔව් පුතේ grade 6 ක්ලාස් එක තියෙනවා අපේ සඳුදා තියෙන්නේ. මේ එන සඳුදාට තියෙනවා. third term එක පටන් ගන්නවා තුන්වෙනි වාරේ පටන් ගන්නවා පුතේ සඳුදා. රෑ 7 ඉඳන් 8:00 වෙනකම් මෙතන ඉන්න ඔයාගේ 6 වසරේ යාළුවෝ ගොඩක් ඈ. එහෙනම් සඳුදා 7 ඉඳන් 8:00 වෙනකම් ක්ලාස් එකට එන්න. ටීචර් මැසේජ් එකක් දාන්න ක්ලාස් එකේ වෙලා මම ලින්ක් එක මේ ගෲප් එකට ඔයාව ඇඩ් කරන්නම් 6 වසරේ. හරි. ඔන්න මේ තියෙන්නේ. දැන් අපි ඔන්න ගිය සතියට යන්. අපි ගිය සතිය ගැන කතා කරමු. ගිය සතිය අපි මොනවද කතා කරේ? ගිය සතියේ මම ඔයාලට කියලා දුන්නා how to create ICT day poster using Word software, right? Microsoft Word software. ගිය සතියේ මම කියලා දුන්නා පුතේ ඔයාලට කොහොමද ICT දිනය කියලා. ICT day එක කියන මොකක් හරි උත්සවයක් කියන්නකෝ. අන්නේ උත්සවය සඳහා අපිට ඕනේ ලස්සන පෝස්ට් එකක් ඩිසයින් කරන්න නේ. ලස්සන පෝස්ට් එකක් හදන්න. අන්නේ පෝස්ට් එක අපිට දැන් Photoshop වගේ දේවල් ඔයාලට බෑනේ. ඔයාලා තාම චූටිනේ. ඉස්සරහට ටීචර් Photoshop software එක ගැනත් කියලා දෙනවා. හරිද? තව ටිකක් ඉස්සරහට ඔයාලට මේවා කියලා දීලා ඔයාලා ටිකක් මේ ගැන හොඳට ඉගෙන ගත්තට පස්සේ ටීචර් Photoshop ඔයාලට කියලා දෙනවා. එතකොට ඔයාලට ලස්සනට වැඩ creative design posters, එතකොට social media posters, banners නේ. ලස්සන ෆොටෝ එඩිට් කරන ඒවා, වීඩියෝ එඩිටින් ඔක්කොම කියලා දෙනවා ඉස්සරහට. ඒ හැමදේම ඉගෙන ගන්න නම් හැමදාම සෙනසුරාදා 8 ඉඳන් 9 වෙනකන් ක්ලාස් එකට එන්න ඕනේ. හරිද? එතකොට ගිය සතියේ කියලා දුන්නේ පෝස්ට් එක හදන විදිය. දැන් මේ පෝස්ට් එකේ අපි ගිය සතියේ මෙන්න මේ විදියට සයිස් එක පුතේ දැන් ගිය සතිය ආපු නැති අයට තේරෙන්නේ නැති වෙයි ගිය සතියේ ටික. ඒ ටික රෙකෝඩින් එකෙන් බලන්න දැන් ටීචර් කියලා දෙන්න වෙලාවක් නැහැ. රෙකෝඩින් එක මම අද ගිය සතියේ රෙකෝඩින් එකත් එක්ක අද රෙකෝඩින් එක දෙකම ගෲප් වලට දාන්න. හරිද? එතකොට මේ තියෙන්නේ අපි සයිස් එක හදාගත්තා නේ. ලේඅවුට් එකේ ලේඅවුට් ටැබ් එකෙන් අපි ඔන්න හරි. අපි ගිය සතිය ආපු අය චුට්ටක් දැන් ඔන්න මම කියලා දෙන්නේ මට දැන් මතක් කරන්න ගිය සතිය ආපු අය. පුතේ what have we used to design size? What have we used to design tab? Design size. layout. ටැබ් එකට පුතේ අපි පාවිච්චි කරන්නේ පෝස්ටර් එකේ ප්‍රමාණය layout very good. ඔන්න අහන්න කලින් උත්තර දුන්න හැමෝමනේ. මෙන්න මේ layout කියන ටැබ් එක තමයි පුතේ අපි පාවිච්චි කරන්නේ අපිට. දැන් බලන්නකෝ දැන් මේ පොත් ඔන්න මං කියලා දුන්නා ගිය සතියේ දැන් ආයි වැඩි කියලා දෙන්න චුට්ටයි කියලා දෙන්නේ. දැන් හිතන්නකෝ මේ බලන්න මෙතන size 3ක පොත් 3ක් තියෙනවනේ. මේක A3 කොලය ලෑන්ඩ්ස්කේප් කරලා ඒක පොට් එක කොලේ දෙකට නවලා තියෙන්නේ. A3 මේ කොලේට කියන්නේ A3 ලෑන්ඩ්ස්කේප් කියන්නේ ඔයාලා දන්නවනේ මේ අතටනේ. මේ අතට ලෑන්ඩ්ස්කේප් කරලා කොල දෙකට නවලා තියෙන්නේ. හරිද? එතකොට මේක ඊට වඩා චූටිනේ. මේක ඊට වඩා පොඩ්ඩක් ලොකුයිනේ. එතකොට මේ වගේ සයිස් තියෙනවනේ. මේවා සයිස් අපි හදාගන්නේ මෙන්න මේ layout කියන tab එකෙන්, right? හරි. ඊළඟට
මට page එකට color එකක් දාගන්න ඕනි. I want to design page color. What tab we use? මොන tab එකද අපි page color එක දාගන්න පාවිච්චි කරන්නේ මේ ටිකේ? Design design tab. Very good, very good. නියමයි සුපිරි. design tab එකට ගිහිල්ලා ඔන්න බලන්න design tab එකට යනවා පුතේ. design tab එක click කරලා මෙහෙම කොනට යනකොට බලන්න කොහෙද තියෙන්නේ? මෙන්න තියෙනවා. page color නේ. Okay. Then you can change your page color, right? දැන් ඔයාලට පුළුවන් ඔයාගේ page එකේ color එක ඕනේ. පිටුවේ පාටනේ. දැන් හිතන්නකෝ. දැන් මේ පොතේ නම් බලන්නකෝ පුතේ. මේ පොතේ පිටුව මොන පාටද? සුදු පාටයි නේ. ඒ වගේ දැන් සමහර පොත් තියෙනවනේ. දැන් සමහර පොත් තියෙනවා ඉස්සරහ පිටුව නිල් පාටට හදලා ඒකේ අකුරු දාලානේ. දැන් පොත් නෙමෙයිනේ. දැන් අපි හදන්නේ පෝස්ට් එකක්නේ. දැන් අපි හදන්නේ පෝස්ට් එකයි. ඒතකොට පෝස්ට් එකක් හදනකොට පෝස්ට් එක ටිකක් ලස්සන සුදු පාටින් පෝස්ටර් ගහන්නේ. සුදු පාටින් ගහන්නේ මොන පෝස්ටර්ස්ද? මරණ දැන්වීම් වගේ දේවල් නේ. ෆියුනරල් වලට වගේ දේවල් වලදී අපි සුදු පාට පාවිච්චි කරනවා. හැබැයි අපි ලස්සන ක්‍රියේටිව් පෝස්ට් එකක් හදද්දී අපි වෙන ලස්සන කලර්ස් පාවිච්චි කරනවා නේ. මේ බලන්න කලර් බොක්ස් එකෙන් ඔයාලට කැමති කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. right. ටීචර් ඔව් පුතේ. ටීචර්ගේ ලැප්ටොප් එක Windows එකක්ද? ඔව් පුතේ. එකක් තියෙනවා Windows අනිත් එක නම් MacBook එකක් තියෙන්නේ. මේක Windows ආ. ටීචර් Windows කීයද දාලා තියෙන්නේ? Windows 11 පුතේ. හරි. ටීචර් මගේ ලැප්ටොප් එක Windows 10. 10 එක හොඳයි ඈ. 10 එක හොඳයි. 11 එකට වඩා 10 එක හොඳයි පුතේ. මේ අප්ඩේට් තමයි 11. හැබැයි 11 එකට වඩා 10 එක පොඩක් ස්පීඩ් එක තියෙනවා. 10 11 එක පොඩක් ස්ලෝ ගතියක් තියෙනවා. ඒ නිසා අප්ඩේට් කරන්න යන්න එපා. 10 එක තියන් ඉන්න 10 එක හොඳයි. ටීචර් මම 10 එක දාගෙන ඉන්නේ. ඒ වුණත් අර මගේ තමයි සේව් වෙන්නේ නැත්තේ. නෑ ඔයාට නම් එහෙම ප්‍රශ්නයක් නෙමෙයි පුතේ තියෙන්නේ. ඒක අර settings වලින් හදන්න ඕනේ. ඒක චුට්ටක් අපි බලමු වෙනම දවසක් දාලා මම ওই ප්‍රශ්න ටිකක් තියෙනේ ඔක්කොම ඔයාලගේ අරගෙන සෙෂන් එකක් කරන්නම් පුතේ. නිවාඩු දවසක් බලලා. ටීචර් කිව් එකට මම ටික් එක දැම්මා. දාන්න තියනවා කිව් එකට. ඒක ටික් එක දාලා ආය සේව් කරලා ආය එනකොට ඒ ටික් එක මේ නැති වෙලා යනවා. ඒක තමයි. ඒක එතනින් එහාට තව settings තියෙනවා. settings ගොඩක් තියෙනවා ඔයාගේ එක හදන්න. ඔයාගේ Windows එකේ ප්‍රශ්නයක් නෙමෙයි පුතේ එතන තියෙන්නේ. එතන තියෙන්නේ මේ Word එකේ. Word එක 2000 කීයද දන්නේ නැහනේ. 2007 කියලා තමයි මම දාන්නේ. 2007 නම් මදි. 2007 පරණයි පුතේ. අලුත් එකක් දාගන්න. 2010න් පස්සේ එකක් දාගන්න. ටීචර් කොහොමද දාන්නේ ඒක? ඒක පුතේ කම්පියුටර් ෂොප් තියෙනවනේ. කම්පියුටර් ෂොප් වලට ගියාම එයාලා දාලා දෙනවා කිව්වහම මට Microsoft Word Excel PowerPoint software තුන දාලා දෙන්න 2010න් පස්සේ අලුත් එකක් කිව්වම 2020 හරි කමක්. ඒක මේ 2000 කීයද කියලා බලන්නේ කොහොමද ටීචර්? එයාලට කිව්වහම හරි එයාලා දාලා දෙනවා එතකොට. නෑ දැන් තියෙන එක දැන් තියෙන එක ඔයාගේ මේ settings වලින් බලන්න ඕනේ පුතේ. මම ඒක කියලා දෙන්නම් ඈ ඔයාට. මේ තියෙන්නේ මගේ තියෙන 2021. මේ මෙතන තියෙනවා. බලන්න ඔයාලා හැමෝම බලන්න හැමෝගෙන් බලා ගන්න එක. ෆයිල් වලට යන්න. ෆයිල් වලට යන්න හැමෝම තියෙන අය. ෆයිල් වලට ගිහිල්ලා පහළටම යන්න more කියන එකට. ඒකේ තියෙනවා account කියලා. අන්න එතෙන්ට ගියහම එයාට බලා ගන්න පුළුවන්. ටීචර්ගේ දිනේ 2021. ඔයාලගේ තියෙන කීයද බලලා කියන්න බලන්න හැමෝම මට. තියෙන අය. 2010 ආපෝ පෙන්නන්නකො පොඩ්ඩක් 2021 2024 ඊට ආපෝ පොඩ්ඩක් ගත්ත විදිය පෙන්නන්න. ගත්ත විදිය. පුතේ ෆයිල් මෙතන ෆයිල් ටැබ් එක තියෙනවනේ කොනේම තියෙන. මේ එතන තියෙන ෆයිල් ටැබ් එක. මේ ෆයිල් ටැබ් එකට ගියා. ඊට පස්සේ යන්න පහළටම මෝ එකට. මෝ කියලා තියෙන මේ මෝ එකට ගියා. ඊට පස්සේ එතනින් දෙන්නේ count කියන එකට. දෙදස් දහතුන ටීචර් මගේ. ටීචර් මගේ තියෙන්නේ 2021. ටීචර් මගේ තියෙන්නේ 2019. ටීචර් මගේ 2024. ටීචර් 2007 හොඳයිද?
ටීචර් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ ටීචර්. අපිට ඇහෙනවා. නෑ ටීචර් ඇහෙන්නේ නෑ අපිට. අපිට නම් හොඳට ඇහෙනවා ටීචර්. I can't hear. ටීචර් අපිට නම් හොඳට ඇහෙනවා. right හරි ටීචර්. දැන් ඇහෙනවා. මේ මයික් එකේ බැටරි පොඩ්ඩක් බැස්සනේ හරි ටීචර්. ටීචර් 2007 නම් මදි පුතේ 2007 තියෙන අය 2010න් 2010ට පහළ ටීචර් මගේ පරණ ටීචර් මගේ 2021. ඔව් ටීචර්, 2000 අහන්නකෝ 2010 2010ට අඩු පහළ තියෙන අය පුතේ මාර්තු 2010 ඔව් අහන්නකෝ ඉතින් 2010ට අඩු 2010ට පහළින් ඒ කියන්නේ 2007 8 9 10 වගේ තියෙන අය පුළුවන් නම් අලුත් version එක දාගන්න පුතේ. ඒ කියන්නේ සාමාන්‍ය පුළුවන් නම් නෙවෙයි හොඳයි දාගන්න. මොකද පරණකින් වැඩ කරනකොට අමාරුයි. ඔය PowerPoint වල එහෙම ගොඩාක් ඇනිමේෂන් එහෙම අඩුයි පුතේ. ඒ නිසා හැමෝම පුළුවන් නම් ලොකු ගාණක් යන්නේ නැහැ. රුපියල් 1500ක් 2000ක් වගේ යනවා. අවුරුද්දකට දාගන්න පුළුවන් ඔයාලට ප්‍රොඩක්ට් එක. මේ දාගන්න 2021 වගේ පුළුවන් නම් 2021 24 වගේ අලුත්ම එකක් දාගන්නකොට Microsoft Word Excel PowerPoint කියන තුනම දාගන්න ඕනේ ටීචර් මගේ ටීචර්ගේ version එකම තමයි ඒ උනා save වෙන්නේ නෑනේ. හරි ඒක ඔයාගේ settings වල ප්‍රශ්නයක් තියෙන්නේ චරක ඒක හදන්න ඕනේ පුළුවන් නම් පුතා ඔය කම්පියුටර් shop එකකට ගිහිල්ලා යාට කිව්වම හදලා දෙයි ඔයාට තනියෙන් හදාගන්න තේරෙන්නේ නැති ප්‍රශ්නයක් ටීචර් හරියට ඇහෙන්නේ නැතුව ගියා ටීචර්. පොඩ්ඩක් ඉන්න ටීචර් අපිට ඇහෙනවා. හරි ඉන්න විනාඩියක් ඉන්න හරි දැන් මම පොඩ්ඩක් මෙහෙම ඉඳන් කතා කරන්නම් ඈ මාව පේන්නේ නැති වෙයි මොකද මේ මයික් එක බැටරි ඩෙඩ් වෙලා එකපාරටම දැන් මේ charge එකට දාලා තියෙන්නේ හරි අපි ඔහොම ඉඳගෙන වැඩේ කරගෙන යමු ඈ මම ඔයාලට මෙහෙම ඉඳගෙන options ටික කියලා දෙන්න right හැමෝම බලන්න එහෙනම් දැන් එනවනේ ඔයාලට හරි. ඔන්න පුතේ දැන් අපි දැන් කරේ මොකද්ද ගිය සතියේ අපි page color එක change කරානේ. page color එක change කරා. ඊට පස්සේ ICT කියලා දාලා ඒකට word art එකක් දැම්මනේ වැඩ ගොඩක් කරා අපි. දැන් අපි අපේ ඔය මේ ඔයාලට දීලා තියෙනවා මේ document එක. ඔයාලට මේ මම මේ pre-ICT course එකට අදාළ document එක මම group වලට දාලා තියෙනවා. ඒක හැමෝම කැමති අය print out එකක් ගන්න. print out එකක් ගන්න. මේකේ තියෙනවා step by step කොහොමද මේ post එක හදන්නේ කියලා. දැන් අපි ගිය සතියේ මේ steps ටික කරා. මොකද්ද පළවෙනි එක open Microsoft Word. පළවෙනියට Microsoft Word කියන software එක අපි open කරන්න ඉගෙන ගත්තා. දැන් ආපු නැති අය බය වෙන්න එපා. පුතාර recording එක බලන්න. හරිද? ඊට පස්සේ set the page කොහොමද page එක හදාගත්තේ layout වලට ගිහිල්ලා orientation වලින් portrait අරගෙන A4 size select කරලා දැන් මේව තේරෙන්නේ නැහැ කිසතිය ආපු නැති අයට එයාලා worry වෙන්නේ නැතුව හොඳ පුතාලා වගේ අහගෙන ඉඳලා recording එක බලන්න margin එක narrow දැම්මා නේද ඒ ඔක්කොම කරා ඊට පස්සේ අපි background එක හදාගන්න design tab එකට ගිහිල්ලා page color එක blue dark blue color එකනේ තද නිල් පාට මේ බලන්න මේ අපි තද නිල් පාට තමයි පාවිච්චි කරේ. හරිද? ඒකත් කරා. ඊට පස්සේ පුතේ නැත්තම් මම කියලා දුන්න තව ක්‍රමයක් අර චරකගේ වගේ සේව් කරලා ආයි එද්දි page color එක නැති වෙන අය ඉන්නවනේ. දැන් චරකට මේ ප්‍රශ්නේ තියෙන එක settings වලින් හදන්න ඕනේ. එහෙම නැත්තම් ඒ වගේ ප්‍රශ්න තියෙන අයට ඒ කියන්නේ මෙන්න මෙහෙම. මොකද්ද? ඔයාලා දැන් මෙහෙම page color එක නිල් පාට දාලා මේ සේව් කරලා අරන් තියෙනෝනේ දැන් අද. අරන් තියෙන ආපහු open කරද්දි page color එක නැහැ. නිකන් තියෙන්නේ සුදු පාට. එහෙම සමහර අයගේ තියෙනවා. ඒක settings වලින් හදන්න ඕනේ. ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. ටිකක් ලොකු වැඩක් තියෙනවා. හරිද? ඒක පුළුවන් අය ගිහිල්ලා අර computer shop එකකට වගේ ගිහිල්ලා හදාගන්න එයාලා හදලා දෙයි. හරි. ඒ ප්‍රශ්නේ කිව්වම එයාලා හදලා දෙයි. එහෙම බැරි අයට දැන් ඔන්න මේ වගේ දේවල් වෙන අයට තව දෙයක් කිව්වා මම පුතේ මොකක්ද? මම හිස් පිටුවක් අරගන්න.
නෙමෙයි මම වෙන වර්ඩ් එකක් ඕපන් කරන්නම් ඈ. හරිද? මේ මෙන්න මෙහෙම. මම තව පිටුවක් ඕපන් කරලා ඒක පෙන්නන්නම් ඈ. බ්ලැන්ක් ડોකියුමන්ට් එකක් ඕපන්. ඔන්න පුතේ දැන් හිතන්නකෝ අර වගේ ප්‍රශ්න තියෙන අයට පේජ් කලර් එක මාරු වෙන්නේ නැති අයට මේ මාරු වෙන අයට මෙන්න මෙහෙම පුළුවන්. කොහොමද? ඔයාලා යන්න ඕනේ insert tab එකට. මම ගිය සතියේ කියලා දුන්නා. මම ආයෙ පොඩ්ඩක් කියලා දෙන්නම් ඈ. insert tab එකට මෙන්න මේකට මේ මම ඊතලේ ගෙනියන තැන බලන් ඉන්න හැමෝම පුතේ මාව පොඩ්ඩක් පේන්නේ නැහැ. මම මෙතන මේ මයික් එක පොඩ්ඩක් මේක charge එකට ගහලා තියෙන්නේ. insert tab එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙනවා පේනවද shapes කියලා එකක්. shapes වලින් ඔයාලට පුළුවන් මොකද්ද? rectangle right rectangle මේ සුජුකෝණාශ්‍රයක් ගන්න. මෙන්න මෙහෙම මේක සිලෙක්ට් කරලා page එකට එනවා. page එකට ඇවිල්ලා පුතේ page එකට ඇවිල්ලා ඔන්න මම ආයෙ දැන් අරන් පෙන්නන්නම් පොඩි කරලා rectangle එක අරගත්තාම මෙන්න මේ වගේ plus mark එකක් ධන ලකුණක් එනවා. ඔයාලා ඒ ධන ලකුණ මේ තියෙන මේ පිටුව තියෙනවනේ මේ පිටුවේ ඕන තැනක තියන්න කැමති තැනක තියන්න පුළුවන් නම් මෙන්න මේ මුල්ලෙන්ම තියන්න නේ මුල්ලෙන්ම තියන්න පිටුවේ මුලම තියලා මෙහෙම ක්ලික් එකපාරක් ක්ලික් කරලා මෙහෙම ඇදගෙන එන්න පිටුව පුරාවටම පිටුව පිරෙන්න ඇදගෙන එන්න. දැන් පිටුව පිරීලා නැහැනේ බලන්න මේ පිටුව මේ බලන්න පිටුවෙන් භාගයයි දැන් රෙක්ටැන්ගල් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? පේනවද බලන්න මේ චූටි ඩොට් එකක් පේනවද ඔයාලට මේ බලන්න ඩොට්ස් තියෙනවා පේනවද හැමෝටම? පේනවද මේ ඩොට් වගේ තියෙනවා පේනවද? මේව පේනවද පුතේ ඔයාලට? Yes, teacher. very good. මෙන්න මෙහෙම පේනවනේ. අන්නේ ඩොට් වලින් අපිට පුළුවන් පුතේ ඔන්න මම ආයෙත් චූටි කරා. බලන්න. ඔයාට පුළුවන් මෙන්න මේ තියෙන ඩොට් එකක් ළඟට ගියහම ඩොට් එකක් ළඟට කර්සර් එක අරගෙන යන්න. කර්සර් එක අරගෙන ගියාම පුතේ ඔයාලට පුළුවන් පේනවා ඇති මෙන්න මෙහෙම ඊතලයක්. මේ බලන්න අමුතු විදිහේ ඊතලයක් නේ දිගට. උස අතට උඩටයි පහළටයි දෙකටම ඇරෝ හෙඩ් එක තියෙන ඊතලයක් තියෙනවානේ. මෙන්න මේ ඊතලය ළඟ ක්ලික් කරාම මේ වගේ ප්ලස් මාක් එකක් පෙන්නනවා. මෙන්න මේ ප්ලස් මාක් එකෙන් පහළට ඇදගෙන ඇවිල්ලා ඔයාගේ page එක full වෙනකම් දැන් බලන්න full page එකම තියෙනවා මේ සම්පූර්ණ පිටුවම දැන් rectangle එකෙන් පිරවිලා තියෙනනේ. දැන් මුළු සම්පූර්ණ පිටුවම rectangle එකක් තියෙනවා. දැන් ඔයාට පුළුවන් double click කරන්න rectangle එක උඩ. double click කරන්න right? හොඳට අහගන්න double click කරන්න. double click කරලා මෙන්න බලන්න double click කරාම මෙන්න මෙතන තියෙනවා. මම දැන් zoom කරලා පෙන්නන්නම්. මොනවද තියෙන්නේ? මේ බලන්න. මේ බලන්න මේ තියෙන්නේ. ඔන්න double click කරාම මේ වගේ options ටිකක් මේ වගේ වැඩ ටිකක් ඔයාට පෙන්නයි. මෙන්න මේ වැඩ ටිකෙන් තියෙනවා shape fill කියලා. shape fill එකෙන් ඔයාට පුළුවන් මෙන්න rectangle එකට කැමති color එකක් දාන්න. ලස්සන dark blue color එකක් ඔයාට පුළුවන් දාන්න. ඔන්න මම මේ color එක select කරනවා. right. teacher මම document එක download කරමු ඉන්න මගේ ඒ දාගත්ත පාට එහෙම තියෙනවා. මොකද පුතේ? මම මේ ICT day එක document එකේ save කළේ. ඊට පස්සේ එතකොට මේකේ පෙන්නලා තියෙන ඒ තිබ්බ පාට තියෙන ඒ ICT day කියන එකත් එහෙමම තියෙනවා. එහෙම අවුලක් නැහැ. ඒ සමහර අයට එහෙම පේනවා. සමහර අයට අර මේ settings වලින් හදලා නැති අයට විතරයි ඒක පේන්නේ නැත්තේ. ඒක හදා ගන්න ඕනේ පුතේ. document වලින් save කරලා තිබ්බම ප්‍රශ්නයක් නැහැ. දැන් teacherත් save කරලා තිබ්බේ එහෙම තමයි. teacherත් save කරලා තිබ්බේ මේ බලන්න teacherගේ document වලට ගිහිල්ලා මේ බලන්න teacherත් save කරලා තිබ්බේ ICT course එකේ මෙන්න මේ තියෙන ශෙහානා ICT poster කියන එක තමයි ටීචර්ත් සේව් කරලා තිබ්බේ. එහෙම ගැටලුවක් නැහැ පුතේ. සේව් කරලා තිබ්බ කියලා ආයෙ එනකොට අපිට ඕනේ අපි හදපු ගිය සතියේ මම හදපු එක මේ තියෙන්නේ. ඒකේ විදිහටම තියෙනවා. හරි දැන් ඔන්න මම කියලා දුන්නා page color එක අර විදිහට දාන්න බැරි වෙන දරුවන්ට තව ක්‍රමයක් නේ. තව ක්‍රමයක් කියලා දුන්නා. හරිද? ඔන්න දැන් හරි. දැන් ඔන්න charge වැඩේ ඕකේ. excuse me madam. ඔව් පුතේ. madam මම දැන් තමයි join උනේ මොකද්ද කරන්න කිව්වේ? පුතේ ගිය සතියේ අපි
මේ මොනවාද කරානේ ප්‍රැක්ටිකල් එකක් පෝස්ට් එකක් හදන එකක්. එයා ආවද ගිය සතියේ? නෑ මැඩම්. හා එහෙනම් ගිය සතියේ රෙකෝඩින් එකත් බලන්න. දැන් අපි මේතන ඉඳන් කියන ටික අහගෙන ඉන්න පුතේ ඈ. දැක්කම ඔයාලට දැන් තේරෙයි. මැඩම්. හා පුතේ හරි. හරි අහන්නකෝ දැන් අද අහගෙන ඉන්න ගිය සතියේ රෙකෝඩින් එකක් ටීචර් ගෲප් එකට දාන්න. අද එකක් දානවා. දෙකම බලලා ප්‍රැක්ටිකල් ටික කරන්න. හරිද? හරි. ඔන්න දැන් අපි පේජ් කලර් එකක් දාගත්තා. දැන් අකුරුත් දාගත්තා. මේව අපි ගිය සතියේ කරේ. ඒක රෙකෝඩින් එකෙන් බලන්න පුළුවන්. දැන් අපි ඊළඟ ස්ටෙප්ස් ටික බලමු නේද? ඔන්න. වර්ඩ් ආර්ට් එකෙන් තමයි අපි මොනවාද කරේ? අකුරු ටික දාගත්තේ. මතක ඇති ගිය සතියේ රෙකෝඩින් එක බලන්න දන්නේ නැති අය. select word art style එකෙන් ගිහිල්ලා අපි ICTD කියලා ටයිප් කරලා ඒකේ size එක font size එක ලොකු කරලානේ increase the font size එක ලොකු කරා. පුතේ මේ වචනයි මම ඉංග්‍රීසි වලින් දීලා තියෙන්නේ. දැන් සිංහල මීඩියම් අයට බැරි වෙන්නේ නැහැ. ඇයි දන්නවද? මේ තියෙන මේ word එකේ මේ තියෙන word software එකේ පුතේ තියෙන ඉංග්‍රීසි වචන. ඒ වචන තමයි ටීචර් ඔයාට මේ විදියට දීලා තියෙන්නේ. නැතුව සිංහලෙන් දුන්නට ඔයාට මේව හොයන්න බෑ. මොකද සිංහලෙන් word එකේ නෑනේ පුතේ වචන. ඒ නිසා හරි. ඔන්න අපි font size එක වැඩි කරා. ඒක align කරා center එකට. ඕකේ. මට කියන්න බලන්න center align එකේ shortcut කීයක? දැන් අපි බලමු කවුද වැඩෝ ඉන්නේ කියලා. center align එකේ shortcut කීයක මතකයකෝ? මං කියලා දුන්නා. Control U. මොකද? Control U. Control Uද? Control E. Very good. කවුද චරක නේද කිව්වේ? කවුද කිව්වේ? Yes, teacher. Very good. නා Control E. දැක්කනේ දැන් බලන්න ඔයාලා ක්ලාස් එකේ කතා කරාම ටීචර්ට අහක බලන් වුණත් ඔයාගේ කටහඬින් ඔයාව අඳුර ගන්න පුළුවන්. right? ඒ නිසා කතා කරන්න ඕන ක්ලාස් එකේ. ඒ නිසා මේ හැමෝම හොඳට කතා කරන්න. එතකොට ටීචර් අහක බලන් හිටියත් ඔයාගේ නම කියලා අහනවා ආයා නේද කතා කරේ කියලා. හරිද? Control plus E. Control plus L කියන්නේ පුතේ මොකද්ද? Control එකත් එක්ක L කියන්නේ මොකද්ද? දැන් අපේ චූටි පැටව ටික දන්නව ඈ? control එකත් L කියන්නේ Align left. align left. මතක තියාගන්න පුතේ. control button එකත් එක්ක L අකුර කියන්නේ align left. ඒ කියන්නේ අපි type කරපු වචනේ වම් පැත්තට ගන්න ඕනේ නම් control එකත් එක්ක L අකුර මේ එබුවම press කරාම වමට එනවා. control එකත් එක්ක R අකුර press කරාම align right දකුණු පැත්තට යනවා. control එකත් එක්ක E අකුර press කරාම අකුරු ටික මැදට එනවා center align වෙනවා. justify කියලා තව එකක් තියෙනවා control J. මම ඒව කියලා දුන්නම් ආයෙ ඉස්සරහට ආයෙ දවසක් දාලා shortcut keys ටික ඔක්කොම කියලා දෙනවා ටික ටික. right ඔන්න මේ ටික අපි ඔක්කොම කරා. අකුරු වල color එකත් අපි change කරා මතකද? right and light blue කියන එකනේ සුදු සහ ලා නිල් පාටට අපි මේ බලන්න අකුරු වල පාටත් වෙනස් කරා. මේ බලන්න අපේ අකුරු වල පාට හරි. දැන් ඔන්න එතන ඉඳන් තමයි අපිට කරන්න තියෙන්නේ. ඊළඟට hype 2026 below the title. right ඔන්න දැන් කියනවා type කරන්න කියලා කියනවා 2026 කියලා below the title. below කියන්නේ පහළින්නේ. පහළින් මාතෘකාවට පහළින් type කරන්න කියලා කියනවා මොකක්ද 2026 කියලා. හරි. ඔන්න අපි ඒක කරමු දැන් එහෙනම්. දැන් කොහොමද type කරන්නේ? මෙහෙම type කරාට වැඩක් නෑනේ. අපි මොකක් හරි ගන්න ඕන කියලා මතකද type කරන්න. මොකක්ද අපි ගන්නෙ? very good අනේ ෂෝයිනේ ඔයාලා නියමයිනේ. කොහෙන්ද පුතේ text box එකක් මේ text box එකක් ගන්නෙ අපි? මොන tab එකෙන්ද? very good. මට හරිම සතුටුයි මේ course එක කරන එක ගැන. ඔයාලා මාරම දක්ෂයි. මට උගන්වන එක ගැන මාරම සතුටුයි ඔයාලට. ඔයාලා හොඳම දරුවෝ ටිකක් ඈ. insert එකට ගිහිල්ලා insert tab එකට ගිහිල්ලා මෙන්න මෙහෙම කොනට එහාට යනකොට තියෙනවා මොකක්ද? text box. මේ බලන්න text box එක මේ තියෙන්නේ. මෙන්න මේ text box එකක් අපිට ගත්තම පුළුවන් අපිට අකුරු type කරන්න ඕන තැනක ඒ box එක අරන් ගිහලා ඒක ඇතුලේ type කරන්න. right? කොටුවක් ඒක. අකුරු type කරන කොටුවක්. දැන් අපි ගමුකෝ. ඔන්න අපි ගමු ඈ. ඔන්න මම text box එක ළඟට ගිහලා click කරනවා. ක්ලික් කරාම මෙන්න මෙහෙම එනවා එකක්. බලන්න මේ වගේ එකක් පෙන්නනවා. මේකේ පුතේ පහළටම යන්න ඕනි.
පහළටම ගියාම තියෙනවා draw text box. අපිට ටෙක්ස්ට් බොක්ස් එකක් ඇඳ ගන්න තමයි ඕනේ ඈ. අපිට ඕන තැනට ගිහින් ඇඳ ගන්නනේ ඕනේ. අන්න එතකොට අපි මොකද කරන්නේ? draw text box කියන එක තමයි සිලෙක්ට් කරන්නේ. තේරුණාද ඒක? ඔන්න මම චූටි කරලා පෙන්නන්නම් ඈ. කොහොමද කරේ? ඔන්න insert tab එකකින් DJ නින්නේ අනේ හොඳ. ඈ පුතේ DJ කියන්න. draw textbook එකට යන්න කොහොමද? ඒක තමයි කියන්නම් ඈ. ඔන්න බලන්න insert කියන tab එක තියෙනවා මෙන්න මේ උඩම. මේ බලන්න මේ උඩම තියෙනවා insert tab එක. මේ බලන්න. මේ තියෙන්නේ මේක insert කියලා. ඒක උඩ ක්ලික් කරන්නකෝ. ඒක උඩ ක්ලික් කරලා ඊට පස්සේ මේ වගේ දැන් මෙහෙම පෙන්නනවනේ. මේ පෙන්නනවනේ. ඒක යන්න ඕනේ පුතේ එහා කොනට. එහා කොනට යන්න කොනටම යන්න. මේ යනකොට මේ ඉන්නේ ටෙක්ස්ට් බොක්ස් කියලා එක්කෙනෙක්. හම්බුණාද? ඊට පස්සේ ටෙක්ස්ට් බොක්ස් කියන එක්කෙනා ළඟට ගිහිල්ලා එයාගේ ළඟත් ක්ලික් කරන්න ඕනේ එකපාරක්. ක්ලික් කරාම මෙන්න මේ වගේ එන්නන ඔයාට. එතන යටටම යනකොට තියෙනවා මේ තියෙන්නේ draw text box. draw text box මේ text box එකක් අඳ ගන්න බලන්න. දැන් ඔන්න මම ඒකත් ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඔන්න දැන් draw text box එක ගත්තාම පුතේ මේ වගේ plus mark එකක් දාන ලකුණක් අපිට පෙන්නනවා. දැන් අපිට පුළුවන් ඔයාට text box එක ඇඳ ගන්න ඕනේ කොහෙද? හිතන්නකො මේ අටම ඇඳ ගන්න ඕනේ කියලා පිටුවේ අටම. මේ පිටුවේ අටම ඇඳ ගන්න ඕන මේ අටින් අරගෙන අඳින්න පුළුවන්. එහෙම නැත්නම් උඩට යන්න ඕනේ නම් මේ උඩ ඕන නම් උඩට ඇඳ ගන්න පුළුවන්. මේ හරිය ඕනේ නම් දැන් අපිට ඇඳ ගන්න කියලා තිබ්බේ කොතනද පුතේ? අර instructions වල දීලා තිබ්බේ කොහෙද උපදෙස් වල? කොතනින් ඇඳ ගන්න කියලාද? 2026 කියලා මොකද ලියන්නේ? below the title නේ මාතෘකාවට පහලින්. ඔන්න ICT day කියන එකෙන් පහලින් මෙන්න මේ හරියෙන් මම ඩබල් ක්ලික් කරනවා. ඩබල් ක්ලික් කළා මෙන්න ටෙක්ස්ට් බොක්ස් එකක් අඳිනවා. පේනවද? ටෙක්ස්ට් බොක්ස් එක අපිට ඕන විදිහට මේ ලොකු කරගන්න පුළුවන්. මේ පැත්තට අදින්න පුළුවන්. මෙහෙට අදින්න පුළුවන්. මේ ඕන තරම් කීකේව කරන්න පුළුවන්. මේ ඔයාට ඕන සයිස් එකට අරගෙන මෙහෙම නවත්තනවා. අතාරිනවා. මවුස් එක අතාරිනවා. මවුස් එක අතාරලා දැන් ඔයාට පුළුවන් මේක ඇතුලේ ටයිප් කරන්න. ඔන්න මම ටයිප් කරනවා. මොකද ටයිප් කරන්නේ? ඔව් පුතේ. ටෙක්ස්ට් බොක්ස් එක අයින් කරගන්නේ කොහොමද? අයින් කරන්නේ ටෙක්ස්ට් බොක්ස් එක උඩ ක්ලික් කරලා backspace කියන බටන් එක ඔබන්න. ටීචර් අයින් වෙන්නේ නැහනේ. ටෙක්ස්ට් බොක්ස් එක උඩ ක්ලික් කරාද ඔයා? ඔව් ටීචර්. මේ වගේ පෙන්නනවද බෝල් මේ ඩොට් ටිකක් පෙන්නනවද? ඔව් ටීචර්. ඒක උඩ ක්ලික් කරලා backspace එක බුවා මෙහෙම අයින් වෙනවා පුතේ. හරි ටීචර්. මේක නෙහෙම වෙන්නේ නැත්තේ. ඒක ක්ලික් කරන්න ඕනේ ඔය නිකන් සුදු පාටට අන්තිමට හම්බෙන්න නිකන් ඉරක් වගේ ඒක නේද? මොකද පුතේ? ඔය දැන් උඩ ඉරක් වගේ කළු පාටට පේන්නේ. ඒක නේද ක්ලික්? අන්න හරි. ඔව් ඒක උඩ ක්ලික් කරා නම් හරි මෙහෙම. ඒක උඩ ඕනෙත් නෑ පුතේ. නිකන් බොක්ස් එක උඩ මේ හරිය ගිහින් මෙහෙම ක්ලික් කරාම හරි. එකපාරක් මෙහෙම ක්ලික් කරා නම් හරි ඈ මේ එළියට දානවා ආයෙ මේ අතුලෙන් ක්ලික් කරනවා. මේක උඩ මෙහෙම ක්ලික් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉර උඩ ක්ලික් කරන්න ඕනේ පුතේ මොකද දන්නවද? දැන් මේ ඉරක් උඩ ගිහින් ක්ලික් කරන්නේ ඔයාට හිට මෙහෙට මේක අරන් යන්න ඕනේ නම්. අන්න ඒ වෙලාවට ඉර උඩ ඩබල් ක්ලික් කරන්න ඕනේ. මේ ඉරක් තියෙන්නේ මේ ඉරි හතරක් තියෙන්නේ වටේට. මේ බෝඩර් එක අවුට්ලයින් එක. මේ අවුට්ලයින් එක උඩ ක්ලික් කරාම ඔයාට පුළුවන් මෙයාව මෙන්න මෙහෙම ඩබල් ක්ලික් කරලා ඕන තැනට අරගෙන යන්න. හරිද? එක පාරට ඔයාට මේවා කියලා දුන්නාට සමහර විට බැරි වෙයි. ඔයාගේ අත හුරු නෑනේ මවුස් එකට තාම. ඩබල් ක්ලික් කරලා හුරු නෑ. එහෙට මෙහෙට අරගෙන ගිහිල්ලා හුරු නෑ. සමහරවිට මවුස් එක වැටෙයි මේ සෙම්බීමටනේ. එහෙම වෙන්නත් පුළුවන් ඈ. ඒවා හිම තමයි. එක පාටම බෑ කොහොමත් හැමෝටම එක පාට ඉගෙන ගන්න බෑනේ. ටික ටික තමයි අපි පුරුදු වෙන්න ඕනේ පුතේ ඈ. ඊට පස්සේ දැන් ඔන්න මම මේක ඇතුලේ ක්ලික් කරනවා. ඇතුලේ ක්ලික් කරලා 2026 කියලා ටයිප් කරනවා. රයිට්? ඔන්න 2026 කියලා ටයිප් කරා. දැන් පුතේ මෙහෙම 2026 කියලා ටයිප් කරොත් හොඳයිද? පේනවද? නෑනේ. දැන් අපිට මොකද කරන්න වෙන්නේ? ඒකයි මොනවද select font size right? font එකේ size එක මේ අකුරු වල ප්‍රමාණය ඉලක්කම් වල ප්‍රමාණය ලොකු කරගන්න ඕනේ. දැන් කොහොමද කරන්නේ? දැන් මෙයාව select කරගන්න ඕනේ. කොහොමද select කරගන්නේ? මෙන්න මෙතෙන්ට ගිහිල්ලා. ඔන්න මම ටිකක් zoom කරලා පෙන්නන්නම් ඈ. පුතේ
මම කතා කරන එක ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. ඒක සිලෙක්ට් කරපුවාන් පස්සේ ඊට පස්සේ හෝම් එකට ගිහින් හෝම් එකෙන් ඊට මේ ෆොන්ට් සයිස් එක වැඩි කරන්න ඕනේ නේද? හරි. ඔන්න බලන්නකෝ දැන් සිලෙක්ට් කරන්නේ කොහොමද කියලා. සිලෙක්ට් කරන්න දන්නේ නැති අය ඉන්නව ඇතිනේ. මම එක කියලා දෙන්නම් ඈ. දැන් මෙන්න මේ තීන වාට පේනවද මේ පත්තු වෙනවා නිවෙනවා පත්තු වෙනවා නිවෙනවා ඉරක් වගේ එකක්. අන්න ඒ හරියට ගිහිල්ලා. ඒ හරියට ගිහිල්ලා ඩබල් ක්ලික් කරලා මෙහෙම අදින්න. ඩබල් ක්ලික් කරලා ලෙවල් ඊට පස්සේ ගොබාගෙන ඊතලේ මේ පැත්තට ඊතලේ බන්න තියෙනවා. මෙහෙමත් හරි ඔව්. මේ මෙහෙම ඩබල් ක්ලික් කරලා මෙහෙම අදින්න පුතේ. ඩබල් ක්ලික් කරලා ඇද්දට පස්සේ ඔන්න අපිට පුළුවන් ඕන විදියට දැන් මේකේ අකුරු වල ප්‍රමාණය ලොකු පොඩි කරගන්න ඩිසයින් එක වෙනස් කරගන්න නේ ඉලක්කම් වල හැඩය ටිකක් අලුත් ලස්සන ඉලක්කම් ටිකක් දාන්න ඕනේ නම් ඉලක්කම් වල සයිස් එක ලොකු කරගන්න ඕනේ නම් දැන් 12නේ තියෙන්නේ 50ට විතර ලොකු කරගන්න ඕනේ නම් ඊට පස්සේ ඉලක්කම් වල අකුරු වල පාට ඉලක්කම් වල පාට කලර් එක චේන්ජ් කරගන්න ඕනේ නම් මෙන්න මෙහෙම ඕන එකක් කරගන්න පුළුවන්. දැන් අපි කරගම් බලන්න. ඔන්න මම යනවා ඉලක්කම් වල ඩිසයින් එකනේ. පොඩක් හැඩය වෙනස් කරගන්න. ඊට කලින් අපි චුට්ටක් මේක පොඩි කරගමු නැත්තම් පේන්නේ. ඊට කලින් අකුරු ටික ලොකු කරගන්න. ඉලක්කම් ටික ලොකු කරන් ඉමු පුතේ නැත්තම් පේන්නේ නෑනේ. නේද? මෙන්න මේ වගේ ප්‍රමාණයට මම ගන්නවා. මම ගත්තේ 48. සයිස් එක 48. දැන් 48 සයිස් එක අරගෙන මම ඕන දැන් පේනවද මේ බලන්න? මෙන්න මෙතන තියෙන මේ ෆොන්ට් චේන්ජ් කරද්දි මේ ෆොන්ට් මෙහෙම එකින් එකට යද්දි ඔයාලට බලන්න මෙතන මම මේක ඊළඟකට මාරු කරද්දි මෙතන තියෙන ඩිසයින් එක වෙනස් වෙනවා. මේ බලන්න මේ ලස්සනයි තද පාට එක. ඊළඟ එක බලන්න මේ ලාය අතින් ලියලා වගේ ඉලක්කමක් නේ. ඊළඟ එක මේ ලස්සන නිකන් ටයිප් කරපු එකක් වගේ නේ. අමුතු ඩිසයින් එක මේ තද පාට. මේ වගේ ඔයාලට ඕනේ ලස්සන ඩිසයින්ස් ගන්න පුළුවන් ඈ. ගොඩක් ඒවා තියෙනවා. මෙම ගන්න පුළුවන් පුතේ. මම ගන්නවා මෙන්න මේක. හරිද? ඊළඟට ඔන්න මම මේක ඩබල් දැන් ඕ පුතේ. ටීචර් ගත්තේ කොතනද එකද? මොකද්ද පුතේ? උඩ ඉඳන් බලද්දී අර ඉලක්කම් වල හැඩේ වෙනස් ගන්න උඩ ඉඳන් වෙන මම වෙන අනිත් තැන පෙන්නන්නම් ඈ. ඔන්න බලන්න පුතේ. ඔයාට මෙන්න මේ අකුරු ටික මෙහෙම සිලෙක්ට් කරලා හෝම් ටැබ් එකට යන්න. හෝම් ටැබ් එක මේ දැන් ඉන්නේ ටීචර් හෝම් ටැබ් එකේ ඈ. මේ හෝම් එක මෙතන හෝම් ටැබ් එක මෙතෙන්ට ගියාම මේ තියෙන පුතේ මේක තමයි ෆොන්ට් එක කියන්නේ. ෆොන්ට් චේන්ජ් කරන්න අකුරු වල ඩිසයින් වෙනස් කරන්න මෙයාගෙන් පුළුවන් ඈ. මෙයාගෙන් පුළුවන්. ඊට පස්සේ අකුරු වල සයිස් එක ප්‍රමාණය වෙනස් කරන්න මෙයාගෙන් පුළුවන් ඈ. මේ ගොඩාක් සයිස් තියෙනවා මේ 72 ඊටත් වැඩිය ඔයාට ඕනේ නම් මෙතන 100 නම් 100 ටයිප් කරන්නත් පුළුවන්. මෙතන මේක 100 කියලා ටයිප් කරන්නත් පුළුවන්. හරිද? ඔන්න ඊට පස්සේ ඔයාට ඕන අකුරු වල පාට වෙනස් කරන්න මේ මෙතනින් පුළුවන් ඈ. ෆොන්ට් ඊට පස්සේ මේකෙන් පුළුවන් අකුරු හයිලයිට් කරන්න. අකුරු හයිලයිට් කරන්න. ඊට පස්සේ තව තියෙනවා පුතේ මේ තියෙන්නේ බෝල්ඩ් කියලා අපි කියනවා මෙයාට. අකුරු තද පාට කරන්න. මයික් ඔෆ් කරගන්න පුතාලා. right? මේ make your text bold. මේ ඔයාගේ අකුරු ටිකක් තද පාට කරන්න. ලා පාට අකුරු නම් තද පාට කරන්න මෙන්න මේ B අකුරෙන් පුළුවන්. මෙන්න මේ I අකුරෙන් අපිට පුළුවන් පුතේ අකුරු ටිකක් ඇල කරන්න. දැන් හිතන්නකො සමහර අකුරු ටයිප් කරාම මැදදී නිකන් ඇලට කරලා තියෙන්නේ. එහෙම තියෙනවා ලස්සනනේ. ඡේදෙම ටයිප් කරගෙන යද්දි පොඩ්ඩක් ඇල කරලා ටයිප් කරනවා නේ. අන්න එහෙම ඇල අකුරු ටයිප් කරන්න ඕන. ඔයාට ඇල කරන්න ඕනේ අකුරු ටික සිලෙක්ට් කරලා මෙන්න මේ I අකුර දෙන්න තමයි තියෙන්නේ. මෙන්න මේ ඉතලික් අයිකන් එකනේ. දුන්නාම අකුරු ටික මෙහෙම ඇල වෙනවා. ඊට ස්ථා මොනවාද U අකුර මේ තියෙන U එකක් වගේ තියෙන්නේ. මෙන්න මේකට අපි කියනවා අන්ඩර්ලයින්. අන්ඩර්ලයින්. මෙයා අපිට දැන් ඔයාට ඕනේ අකුරු ටික සිලෙක්ට් කළා. මෙන්න මේ U කියන කෙනාව දුන්නම අකුරු යටින් ලස්සනට ඉරක් ඇඳෙනවා. මම ඕන කරලා පෙන්නන්නම් ඈ. ඔන්න බලන්න. ඔයාලා දන්නවනේ කොන්න බලන්න මම මේක දුන්නාම මේ බලන්න 2026 කියන එක යට
මේ පේනවද? ලස්සනට ඉරක් ඇඳලා තියෙනවානේ. හරි. ඔන්න ඒ වගේ ගොඩක් ඒවා අපිට කරන්න පුළුවන්. මම මේ අකුරු ටික බෝල්ඩ් කරනවා. ඈ අපිට පුතේ? ඔන්න වර්ඩ් ඩාට් දාන්න පුළුවන් නේද? වර්ඩ් ආර්ට් දාන්නත් පුළුවන්. දැන් අපි කලින් එකේ මේ ICT day කියන එක දැම්මේ වර්ඩ් ආර්ට් වලින් නේ. ගිය සතිය ආපු නැති අය බලන්න. ලස්සනයි. කවුද මේ? සෙනුර පෙරේරා ලස්සනයි ඈ. very good. ටීචර් සෙනා. මේක කරන්නේ ඈ පුතේ? කොහොමද රීනේම් කරන්නේ? රීනේම් කරන්න කියන්නේ? ඔයාගේ මේ ડોකියුමන්ට් එකද? ඔයාගේ මේ Zoom එකද? Zoom එක රීනේම් කරන්න පුතේ උතන තියෙනවානේ participants කියලා. අන්න එතෙන්ට ගිහිල්ලා ඔයා රීනේම් එක දෙන්න ඩොට් තුනක් තියෙනවා. ඔයාගේ සෙනුර අයියගේ නම තියෙන තැන ඩොට් තුනක් තියෙනවා. එතනින් ඒ ඩොට් තුන ක්ලික් කරාම ඉනවා රීනේම් කියලා. එතනින් ඔයාගේ නම දෙන්න සෙනාල්. හරි දැන් මට අමතක වෙන්නේ සෙනාල්ලා. ඕකේ. right. දැන් පුතේ ඔයාලට මොකක් හරි කැතක් පේනවද මේකේ මේ අකුරු වල? මෙහෙම නිකන් පැත්තට වෙලා වගේ තියෙන්නේ මෙයාව. එහෙම තියනවද? කැත නැද්ද? මෙයාව නිකන් මැදට ගත්තොත් හොඳයිද? කවුද අපේ ධනෝෂ්. ධනෝෂ් මොකද කියන්නේ? ධනෝෂන් පවර නේ? ඕකේ. ධනෝෂ් කියන්න බලන්න දැන් මේක මොකද්ද කරන්න ඕනේ? මෙයාව මෙහෙම තියනොත් අපි මැදට ගමුද? ලස්සනට. මැදට ගමු. පවර මොකද කියන්නේ? මැදට ගමු කියලා. දෙන්නම කියනවා මැදට ගමු කියලා. අනිත් අය මොකද කියන්නේ? මැදට ගමු. ඔක්කොම මැදට ගමු. එහෙනම් ඉතින් ඔන්න මම මැදට ගමු. දැන් පුතේ මේකට ෂෝට්කට් කී එකක් මතකයිද ඔයාලට? මට මතක නෑනේ කවුරු හරි උදව් කරන්න. very good. thank you so much. අපි කරමු එහෙනම්. control+e දෙනවා නැත්තම් කොහමද? home tab එකකින් ගිහිල්ලා මෙන්න මෙහෙම center දෙනවානේ. center line දෙනවා. right. කැමති විදිහකට කරන්න පුළුවන් ඈ. දැන් ටීචර් ගේ ලැප්ටොප් එක තියලා තියෙන ස්ටෑන්ඩ් එකක් උඩ. එතකොට කීබෝඩ් එක නැහැ. හරිද? එතකොට කීබෝඩ් එක නැහැ. මේ මගේ තියෙන ලැප් එකේ control key එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මට shortcut keys පාවිච්චි කරන්න බෑ මෙතනදී. ඒ නිසා මම අර option එක පාවිච්චි කරන්න පුතේ. හරි. දැන් මට තව ටිකක් මේ ඉලක්කම් ලොකු කරගන්න ඕනේ. මොන මම පොඩ්ඩක් ලොකු කරගන්නවා තව ටිකක්. ඒක කියලා දෙන්න බැරුණානේ. දැන් හිතන්නකෝ දැන් මෙහෙම ටයිප් කරාම ඔයාට හරියට ගාණක් හිතා ගන්න බෑ. 72ද 48ද 20ද කියලා සයිස් එකක් හිතා ගන්න බැරි වුණාම ඔයාට පුළුවන් පුතේ මෙන්න මෙතන පේනවද ඔයාලට මෙන්න මේ ඒ අකුරු දෙකක් මේ ලොකු ඒ අකුරයි චූටි ඒ අකුරයි. මෙයාට කියනවා increase font size. මෙයාට කියනවා decrease font size නේ. increase font size decrease font size. ඔයාට පුළුවන් මෙයාලගෙන් මෙයාව ක්ලික් කරාම අකුරු ටික සිලෙක්ට් කරලා අකුරු ලොකු වෙනවා. ඒත් මදි නම් තව එකපාරක් ක්ලික් කරනවා. ඒත් මදි නම් තව පාරක් ක්ලික් කරනවා. ඔන්න වැඩි නම් ඊළඟට මෙයාව decrease මෙයාව එකපාරක් ක්ලික් කරාම අර තිබ්බ පොඩි ගානට ආපහු එනවනේ. අන්න එහෙමත් පුළුවන්. දැන් හිතන්නකො හරියට ෆොන්ට් සයිස් එකක් හිතා ගන්න බෑනේ අපිට. එතකොට අපිට පුළුවන් අර විදිහට try කර බලන්න. හරිද? ඔන්න මම දැන් ඔව් පුතේ. ටීචර් ඉලක්කම් වල වෙනස් කරන එක තියෙනවනේ. ඔව්. ඒකේ ටීචර් වෙනස් කරන එක විදිහට උඩ ඉඳන් බලලා කීවෙනි එකද ගත්තේ? ඒක නම් පුතේ හැමෝටම එක වගේ නැහැ. සමහර මේ කම්පියුටර්ස් වල තියෙන ෆොන්ට්ස් වෙනස්. ඒ නිසා හරියට මෙහෙම කියන්න බෑ පුතේ. හැම කම්පියුටර් එකේම එකම ෆොන්ට්ස් ටික නැහැ. එහෙම නිසා මම පුතාට ඒක මට කියන්න බෑ. පුතා ඒ සමාන එකක් ඒකම ඕනේ නේ. ලස්සන පුතාට හිතෙනවා ලස්සනයි කියලා හිතන එකක් එහෙම එකක් ගන්න. එහෙම අර පුතේ කියන්නේ හැම කම්පියුටර් එකක එක වගේ නැහැ. සමහර ඒවාගේ වෙනස් වෙනවා ඒ නිසා ඈ. Excuse me madam. ඔව් පුතේ. මඩම් මගේ MS Word මේ ඔන් කරද්දි මෙහෙම මැසේජ් එකක් වැටෙනවා. ඒක මොකද්ද කරන්න ඕනේ මඩම්? බලන්න. can't reach this page. ඔයාගේ ඔන්ලයින් එකක් දරන් තින මට පුතේ ඕක ෆොටෝ එකක් ගහලා WhatsApp එකට දාන්න මම බලලා කියන්නම් ඈ. කෝස් එකේ ඉන්නේ අද ක්ලාස් එකේ වුණා මම බලලා මැසේජ් එකක් දාන්නම් පුතාට මොකද කරන්න ඕනේ කියලා. හරි. පුතේ දැන් ඔයාලට තව වැඩක් පේනවද? මේ මෙහෙම දැන් මේ ටෙක්ස්ට් බොක්ස් එක වටේ සුදු පාට තිබ්බොත් කැතයිනේ පුතේ.
ඒකට මොකද කරන්නේ දැන්? මෙහෙම තිබ්බොත් කැතයි ප්ලාස්ටර් එකක් දාලා වගේනේ නේද? මේ හරියන්නේ නැහැ. මම මොකක් හරි කරන්න වෙනවනේ. මොකද්ද කරන්න වෙන්නේ මේකට? කියන්නකෝ කවුරු හරි මට. පාට කරනවා. බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එකක් දාමු අපි නේද? ටෙක්ස්ට් බෑග්ග්‍රවුන්ඩ් එක ටෙක්ස්ට් බොක්ස් එකේ වටේට මේ පාටට සමාන ලස්සන පාටක් දාමු. නැත්තම් මේ පාටම දාන්නත් පුළුවන් අපිට නේ. ලස්සනයි ඈ. කට්ටිය ඕන මට කරලා පෙන්නන නිසඳු very good. එනවා පොඩ්ඩක් ඉන්න. අම්මේ මේ ෆෝන් එකට ආන්සර් කරන්න කෝල් ගන්න එක දිගට. නේද? බැරි. මොකක්ද දන්නේ බලන්න චුට්ටක් කෝල් එක. හරි. එතකොට මට ඕනේ මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් එක කලර් එකක් දාන්න right? Teacher, in this okay, is this okay? Wait, Hansi. Wait, very nice Hansi. Very nice, නියමයි. ලස්සනයි පුතේ. C level පුතේ ඔන්න බලන්න. දැන් මම මේ ටෙක්ස්ට් බොක්ස් එකට කලර් එකක් දාන්නේ කොහොමද කියලා බලමු. ආයෙම මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් එක උඩ ක්ලික් කරලා පුතේ ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරන්න. අර කලින් වගේම තමයි ටෙක්ස්ට් බොක්ස් එක උඩ ඩබල් ක්ලික් කරලා එතකොට ඔයාට එනවා මම අර මතකද කිව්වා අර ෂේප් එකක් අරගත්තට පස්සේ මතකද මම ඔයාලට රෙක්ටැන්ගල් එකක් අරගත්තාම කිව්වේ රෙක්ටැන්ගල් එකේ කලර්ස් චේන්ජ් කරන විදිය. අන්න ඒ ඔප්ෂන් එකම තමයි මෙතන මේ ටෙක්ස්ට් බොක්ස් එකේ කලර් එක චේන්ජ් කරන්නත් කරන්න. ටෙක්ස්ට් බොක්ස් එක උඩ ඩබල් ක්ලික් කරලා ඔයාට පුළුවන් මෙන්න මේ ෂේප් ෆයිල් වලින් ලස්සන කලර් එකක්. ඔව් පුතේ. මං ගත්තේ ඒ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකටම සමාන කලර් එකක්. ඔව් ඒක තමයි. අපි චුට්ටක් ඊට ඒකට දැන් අපි ඒ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකම නැතුව චුට්ටක් ලා පාටක් ගමු ඊට වඩා. චුට්ටක් ගොඩක් නෙමෙයි. මේ බලන්න. පොඩ්ඩක් වෙනස් එකක් අරන් බලමු අපි. තව බලමු තව චුට්ටක්. නෑ ඒක කැතයි ඒක කැතයි. මෙන්න මෙතන ඔයාලා දැක්කද මම ගත්ත එක? මේ දැන් මේ ෂේප් ෆිල් වලට ගියාම පුතේ මේ ෂේප් ෆිල් වලට ගියාම ඒකේ මේ පහලට ගියාම වෙන more fill color කියලා. මේ more fill color එකේ තියෙනවා තව ලස්සන colors මේ. wow මේ ලස්සන colors තියෙනවා ඔයාලට. ටුචක් එතෙන්ට ගිහිල්ලත් ලස්සන colors select කරලා ගන්න පුළුවන් ඈ. ඒකේ colors මේ mix වෙලා එන්නේ. ඔන්න මම මේ color. ඒ මොකක්ද ICT day එකනේ select වෙලා තියෙන්නේ දෙයියනේ. අනේ දැන් මම මේ කරපු වැඩේ අයින් කරගන්න ඕනි. කොහොමද අනේ කරන්නේ මට මතක නෑනේ. කවුරු හරි අඬු කරන්න ඕනේ. thank you අනේ ඔයාලා හරිම හොඳයි මට උදව් කරනවා දැක්කනේ. අපේ ක්ලාස් එකේ ළමයි කොච්චර හොඳද කියලා ටීචර්ට අමතක වුණ ගමන් උදව් කරනවා. දක්ෂ පොඩ්ඩක් ටිකක්. අඬු කරන්න පුතේ? control plus z ඕනේ නියමයිනේ අනේ ඔයාලා ෂෝයිනේ control plus z. මට කියන්න බෑ රීඩෝ කරන්න එකේ මේ ෂෝට්කට් කී එක මොකද්ද? control plus y very good නියමයි සුපිරි ඉන්දර වගේ ඔයාලා හරි ඔන්න මේ මම ගන්නවා මේ කලර් එක ගමු දැන් අපිට එක එක කලර්ස් චේන්ජ් කරන්න බෑ ගොඩක් වෙලා යනවනේ මම මෙන්න මේ කලර් එක ගන්නවා දැන් පුතේ බලන්න අර මේ අපේ කවුද හන්සිත් දාලා තිබ්බ එකේ මෙහෙම ලයින් එකක් තිබ්බනේ මෙහෙම මේ අවුට්ලයින් එකක් එහෙම කැතයි නේද එයාව අයින් කරගන්න ඕනේ කොහොමද අයින් කරගන්නේ දන්නවද කවුරු හරි? ක්ලික් කරලා ඉවරලා ඊට නෑ shape outline ගිහිල්ලා අන්න හරි very good. කවුද කිව්වේ? හංසි හංසි නියමයිනේ. හංසි කී අවසරේද? 7 වසරේ අලුතෙන්ද ආවේ? නෑ එහෙමද? වෙනද කතා කරන්නේ යන්නේ ක්ලාස් එකේ. ඒකනේ. හරි. අනිත් දවසේ කතා කරන්න ඕනේ ඈ. බලන්න ඔයාලා අර විදියටම මේ ටෙක්ස්ට් බොක්ස් එක උඩ ඩබල් ක්ලික් කරලා දැන් අපි ෂේප් ෆිල් එකේ ඉන්නේ කලර්ස් චේන්ජ් කරේනේ කලර් එක මාරු කරේ. දැන් මෙන්න මේ ෂේප් අවුට්ලයින් එකකින් අපිට පුළුවන්
මෙන්න මේ තියෙන අවුට්ලයින් එක නැත්නම් වටේට තියෙන ඉර එක්ක අයින් කරගන්න එහෙම නැත්නම් ඒ අවුට්ලයින් එකේ ඩිසයින් එක වෙනස් කරගන්න එහෙම නැත්නම් ඒකේ පාට වෙනස් කරගන්න වගේ දේවල් අපිට කරන්න පුළුවන් ඈ. ටීචර් හරිද? බලමු කට්ටිය දාලා තියෙනවා ඈ. very good. ලස්සනයි පුතේ. හරි. ලස්සනයි. ටීචර් මට ආයේ අර ටෙක්ස්ට් බොක්ස් එකට කලර් එක චේන්ජ් කරන්න. මං කියලා දෙන්න. බලන්න shape outline එකට ගිහිල්ලා මම මෙන්න බලන්න මෙහෙම shape outline එක ක්ලික් කරාම මේ විදිහට එනවා. ඊට පස්සේ මම යනවා මෙන්න මෙහෙම පහළට යනකොට තියෙනවා මෙන්න මේ වගේ options ටිකක්. මේකේ තියෙනවා පේනවද no outline. ඔයාට outline එකක් ඕනේ නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ no outline කියන එක ක්ලික් කරන්න. outline එක දැන් අපිට ඕනේ නෑනේ. දැන් අපිට හිතමු outline එක අපිට ඕනේ කියලා. අන්න ඒ වෙලාවට අපිට පුළුවන් දැන් ඔය තියෙන outline එක එහෙම තියෙන්න අරින්නත් පුළුවන්. හැබැයි ඔයාට හිතනවා තියෙන outline එක ටිකක් මහතට ලස්සන ටිකක් මහත outline එකක් ටිකක් weight එක වැඩි එකක් weight එක ටිකක් ලොකු එකක් ගන්න. අන්න ඒ වෙලාවට පුළුවන් මෙන්න මෙතනින් තෝරන්න. හිතන්නකෝ ඊටත් වඩා ඔයාට ඕනේ නම් අර කෙලින්ම ඉරක් නේ. කෙලින්ම ඉරක් නැතුව ලස්සන මෙහෙම හැඩ තියෙන outline එකක් ගන්න. හරියට මෙන්න මේ වගේ බලන්නකෝ. මේ වගේ එක එක නිකන් ඩිසයින් තියෙන අවුට්ලයින් එකක් ගන්න ඕනේ කියලා හිතුනොත් මේ වගේ එකක් ගන්න හිතුනොත් මේ වගේ සිලෙක්ට් කරන්න පුළුවන් නේ. වැඩ ගොඩක් තියෙනවා. දැන් එහෙමත් නැතුව ඔයාට ඕනේ නම් අර මෙන්න මේ වගේ ඉරි තියෙන අවුට්ලයින් එකක් ලස්සන නේ ඩොට් හරි කඩ ඉරි වගේ නැත්තම් මෙන්න මේ වගේ මේ මොනවාද ඔය මේ තරු හැඩ වගේ තරුනේ මොනවද මේවට කියන්නේ මට මතක නැහැ. මොනවාද මේ වෙසක් කූඩු වගේ නේ වෙසක් කූඩු වගේ තියෙන හැඩ තියෙන ඒවා ගන්න. නැත්තම් මේ ලොකු ඉරයි චූටි ඉරයි ලොකු මේ එහෙම ඕන එකක් ගන්න පුළුවන්. හරිද? ඒ ඔක්කොම කරන්නේ පුතේ මෙන්න මේ මොකද්ද? shape outline කියන option එකෙන් දැන් ආපහු දවසක මේක කියලා දෙන්නේ. දැන් මේක ඔක්කොම කියලා දුන්නා. කොහොමද? ඔයාට මොකක් හරි text box එකකට විතරක් නෙමෙයි මේක අදාළ වෙන්නේ. දැන් ඔයාලා අර insert ගිහිලා shapes ගන්නෙ එක එක ලස්සන හැඩතල ගන්නෙ මොන හරි rectangle එකක් triangle එකක් මොන හරි නේ oval shape එකක් මොන හරි shape එකක් ඒ කියන්නේ ත්‍රිකෝණයක් එහෙම නැත්නම් සමචතුරස්‍රයක් ත්‍රිකෝණාශ්‍රයක් නැත්නම් රවුමක් නේද මොන හරි හැඩයක් ගත්තාම අන්නේ හැඩයට ඕනේ නම් ඔයාට පුළුවන් ලස්සන outline එකක් දෙන්න නැත්නම් හිතන්නකෝ මොකක් හරි ලස්සන rectangle එකක් නේ rectangle කියන්නේ අපි හිතමු මොකද oval shape එකක් කියලා නිකන් අර oval හැඩයක් වගේ එකක් ගත්තොත් ඒකට ලස්සන outline එකක් ඕනේ නම් ටිකක් මහතට අන්න ඒ වෙලාවට ඔයාට පුළුවන් මෙන්න මේ shape ඒ වගේම අර shape එක උඩ double click කරලා දැන් මේ කරා වගේ දැන් මේ text box එක උඩ කරේ ඔව් පුතේ ටීචර් මගේ ඔය වගේ නම් ලියලා නෑනේ shape fill shape outline කියලා පින්තූරේ අර මේ චිත්‍රයක් වගේ තියෙන එක විතරයි තියෙන්නේ ඒ කියන්නේ මේ තියෙන මේ icon විතර තියෙන්නේ ඔව් ටීචර් ඔයා double click කරාද මේ කොටුව උඩ double click කරලා බලන්න double click කරන්න එතකොට හරියනවා double click කරනකොට කියන්නේ අපිට ගන්න ඕනේ මේ දැන් මේ text box එකනේ දැන් අපි මේ හදන්න යන්නේ මෙන්න මේක උඩ අපිට දැන් අපිට outline එකක් හරි color එකක් හරිනේ ඒ කියන්නේ මේ වටේ ඉරක් හරි මේ ඇතුලේ තියෙන පාට හරි වෙනස් කරන්න ඕන එකක් තියෙනනේ අන්න ඒක උඩ click කරන්න ඕනේ ඒක උඩ මෙහෙම double click කරන්න එකපාරක් click කරලා බෑ මේ වගේ මේ වටේ ඉර උඩට ගිහිල්ලා මේ වගේ මේ ත්‍රිකෝණ හතරක් එනවනේ අන්න එහෙම ගියහම double click කරන්න ඕනේ එතකොට තමයි double click කරා ටීචර් icon විතරයි එන්නේ එහෙනම් පුතේ icon open කරලා බලන්න එතනින් ඇතුළට සමහරට පෙන්නයි බලන්න icon open කරාම ඔව් ඊට පස්සේ දැන් shape outline එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ බලන්න outline එක කියන්නේ වටේ අර තියෙන ඉරේ පාට වෙනස් කරන්න පුළුවන්. කැමති පාටක් දාගන්න පුළුවන්. දැන් අපි colors දාන්නේ නෑනේ. දැන් අපිට ඕනේ මෙතන තියෙන outline එක අයින් කරන්නනේ. හැබැයි ඔයාට ඕන නම් ලස්සන outline එක ලස්සන කහ පාටක් දාලා මැද කළු පාටට වගේ background color එකක් දාලා එහෙම හදන්නත් පුළුවන් නේ. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මේකෙන් තමයි ඒව කරන්නේ. මෙහෙම colors අපිට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ no outline නම් outline එකක් එපා නම් no outline. ඊට පස්සේ වෙන colors අර මෙතන තියෙන පාටට අමතරව මේ තියෙන ලස්සන පාට ගොඩාක් ඒව ගන්න පුළුවන් කැමති පාටක් සිලෙක්ට් කරලා ගන්න පුළුවන් ඊට පස්සේ තා මොනවද බලන්න මේ
තව මං කිව්වා අවුට්ලයින් එකේ මහත නේ. ඒ කියන්නේ ඒකේ තියෙන weight එක වැඩි කරන්න ඕනේ නම් මේ weight කියන එකට ගියා. ඊට පස්සේ එතනින් ක්ලික් කරාම යාව මේ විදිහට මෙන්න මේ වගේ size එනවා මේ. sorry. මේ වගේ වාට කැමති size එකක් ටිකක් මහත ඉරක් ගන්න ඕන නම් මේ ලොකු මහත ඉරක් ගන්න ඕන නම් මේ වගේ ගන්න පුළුවන් නේ. දැන් චූටි එකක් ගන්න ඕන නම් මේක. දැන් අපි තියෙන්නේ මේ අවුට්ලයින් එක. මේ බලන්න. මේ දැන් මේක තියෙන්නේ. දැන් ඔයාට ඕන නම් මහත එකක් ගන්න ඕන නම් එහෙමයි. කැමති එකක් ගන්න පුළුවන්. ඒ වගේ මේ කඩේරි වගේ මං කිව්ව කඩේරි මේ අරගන් හැඩය කෙලින් ඉරක් නැතුව ටිකක් මෙහෙම ඇලවෙලා මෙහෙමනේ දියරැලි වගේ ඒ වගේ ඕන එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉරි ගන්නවන මේ කඩේරි වගේව ගන්නන අවුට්ලයින් එකට මේවත් ඕන එකක් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. හරිද? ඔන්න දැන් මම තෝරනවා මෙතනින් මොකද්ද? no outline කියන එක. එතනින් ඉවරයි ඈ. හරි. ඔන්න දැන් outline එකක් නැහැ. හරිද? දැක්කද දැන් outline එකක් නැහැ. මම මේ අටින් මේ මොනවාද මේ underline කරපු එක අයින් කරනවා එක කැතයි. එහෙම ඒවා එන්නේ නැහැ. මේ මාම කැතයි posters වලට. හරිද? සහ මේ මම මේකේ font එකේ color එක change කරනවා නේ. මේ ඉලක්කම් වල පාට වෙනස් කරනවා මම word art එකකින් ගත්තත් හොඳයි. කොහමද word art එකට යන්නේ? කියන්න බලන්න කට්ටිය. insert insert එකට ගිහිල්ලා කොහෙන්ද යන්නේ? මේ තියෙන්නේ නේද? මෙන්න මෙතනින් අපිට පුළුවන් word art එකක් ගන්න නේ. අර මෙන්න මේ තියෙන මේ 2026 කියන එකට පොඩ්ඩක් ලස්සන වෙනස් විදියට අර තිබ්බ 2026 අයින් වුණා ඈ. ඇයි දන්නවද? දැන් මේක වෙන එකක් නේ අපි word art එකකින් ගත්තේ. එතකොට ඒක අයින් වෙනවා. අපි ඒක අයින් කරන්න ඕනේ. ඒක වැඩක් නෑ අපිට. ඒක අපි backspace එකෙන් අයින් කරනවා. අපි ආපහු මේ ටික පොඩ්ඩක් select කරලා පුතේ මේක අකුරු ලොකු කරන්නේ ඔයාලා දන්නවනේ නේ. දැන් home tab එකට ගිහිල්ලා අකුරු වල size එක වෙනස් කරන්න පුළුවන් නේ. ඊට පස්සේ bold කරනවා නේව කරන්න පුළුවන්. සහ මේක මේ box එක මම අයින් කරනවා දැන්. ඒ text box එක මම අයින් කරනවා. දැක්කද? ඔන්න දැන් ඉවරයි ඈ. ඔන්න දැන් ඒ වැඩෙත් හරි. හරිද? ඊට පස්සේ අපිට තියෙන වැඩ ටික බලමුකෝ. ඊට පස්සේ තියෙනවා පුතේ මොකද්ද? ඒක 2026 කියලා ටයිප් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ස්කූල් නේම් එක දාන්නලු. මොකද්ද ස්කූල් නේම් එක? අපි දානවා Future ICT ස්කූල් කියලා නේ. ටෙක්ස්ට් බොක්ස් එකක් අර විදියටම දැන් අරගෙන දැන් ඔයාලා කරන්න ඕනේ වැඩේ. ඔයාලා දැන් ඒක කරන්න ඕනේ. මම දැන් කියලා දුන්නන කරන විදිය. දැන් පුතාලා ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන Future ICT ස්කූල් කියලා ඒකේ ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ටයිප් කළේ අකුරු ටික බෝල්ඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ පාට වෙනස් කරන්න කහ පාටක්. කහ පාට දාන්න. කහ පාට දාන්න. ඊට පස්සේ place the text box under the main title නේ. අර ප්‍රධාන මාතෘකාව තියෙනවානේ ICT day කියන මාතෘකාවට පහලින් Future ICT school කියන එක නේ 2026 කියන එකටත් පහලින් Future ICT school කියන එක දාන්න කියලා කියනවා. දැන් ඒ ටික කරන්න ඕනේ. දැන් අපි ලබන සතියේ ඒ ටික කරමු. කියන්නේ ඔයාලා කරගෙන එන්න ඕනේ. මම ඊට පස්සේ බලනවා මට කරපු අය හැමෝම group එකට දාන්න. අද පුළුවන් නම් අද හරි නැත්නම් මේ සතියේ කරලා හැමෝම මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ ටික. මෙන්න මේ කොටස. step number 5 එක හැමෝම කරන්න ඕනේ. මොකද්ද? text box එකක් ගන්න ඕනේ. Future ICT school කියලා type කරන්න ඕනේ. ඒක bold කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ color එක font color එක කහ පාට. ලස්සන කහ පාටක් දාන්න. නිල් පාටත් එක්ක කහ පාට match වෙනවා. ඊට පස්සේ ඒක ඒ ටෙක්ස්ට් බොක්ස් එක ගෙනල්ලා කොහෙද තියන්න ඕනේ? ප්‍රධාන මාතෘකාවට පහළින්. right? ඔන්න ඒ ටික කරන්න ඕනේ. ටීචර් මට මේ ලැප් එකක් නැහැ. ওই වැඩේ ෆෝන් එකෙන් කරන්න පුළුවන්ද? පුළුවන්. ෆෝන් එකෙනුත් පුළුවන් පුතේ Word කියන මේ app එක download කරගන්න පුළුවන්. software එක ගන්න බෑ. app එක download කරගෙන app එකෙනුත් මේ වගේ වැඩ කරන්න පුළුවන්. මේ වගේ පොඩි වැඩ අපිට ඉගෙන ගන්න පුළුවන්. කලින් කරන්න කිව්වේ icon එනවද ටීචර්? ඔව් icons එනවා පුතේ. කියන්නේ පුතා try කරලා බලන්න. මම පොඩ්ඩක් ඒ ගැනත් මම පොඩ්ඩක් දැන් මේ laptop නැති දරුවන්ට මම පොඩ්ඩක් ඒ session එකක් කරන්න. ලබන සතියේ එහෙම නත් class එක පටන් ගන්නකොට මම මේ app එක පොඩ්ඩක් අරගෙන ඒකේ වැඩ කරන විදිය ඔයාලට කියලා දෙන්නම් පුතේ ඈ. දැන්ට පුතා try කරලා බලන්න.
පුතේ අනිත් අය මොකක්ද තව කවුරු හරි මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවනේ මොකක්ද ඇහුවේ ටීචර් දැන් කිව්ව හෝම්වර්ක් එක මොකද්ද? homework එක step number 5 එක step number 5 කියන එක මම ඔයාලට මේ PDF එක දාලා තියෙනවා group එකට. ඒකේ තියෙන step number 5 එක හැමෝම කරලා මට ඒකේ ෆොටෝ එකක් group එකට දාන්න. private දාන්න එපා පුතේ group එකට දාන්න. හරිද? group එකට හැමෝම. ටීචර් ඔව්. ඒකේ නම වර්ඩ් නේද? word 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 නිල් පාට මෙන්න මෙහෙම පුතේ මේ තියෙන්නේ. මම පෙන්නන්නම් ඈ. මේ තියෙන්නේ පුතේ. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ඈ. මේ තියෙන නිල් පාට මේ තියෙන ටීචර් මේ පෙන්නන්නේ. මෙන්න මේ වගේ word. ආ ටීචර්. හරි පුතේ. හැමෝම පුළුවන් laptops නැති අය phone එකට අරගෙන try කරන්න. phone එකනොත් මේ වගේ වැඩ කරන්න පුළුවන්. ඊළඟ සතියේ මම කියලා දෙන්නම් මේකට අපේ step number 6 එකට යනවා. ඒකේ තියෙන්නේ අපි රූපයක් අරගෙන ඒ ICT මම රූප ටිකක් තියෙනවා. ලස්සන රූප ටිකක් අරගෙන තියෙනවා. ඔයාලට ඒක මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මෙන්න මේ icons ටිකයි images ටිකයි මම අරන් තියෙනවා. අපි මේකේ තියෙන මෙන්න මේ icon ටික තනින් තැනට දාලා අර poster එකේ මේ චූටි චූටි ඒව ලස්සනට තනින් තැනට දාලා post එක ලස්සනට අපි design කරන්න ඕනේ. right මේවා වෙන මේ icons ටික ගලවලා අරගෙන අපි post එකට දාලා හදමු. හරිද? ඒක ලබන සතියේ කරමු. හැමෝම ලබන සතියේ එන්න බැරිනොත් recording එක බලන්න පුතේ. ඔව් කියන්නකෝ. ටීචර් අපි දැන් අර ICT ඩේ කියන එකට යටින් අර ලා නිල් පාට වගේ කොටුවක් දැම්මේ. ඒ කොටුව ටීචර් කොහොමද අයින් කරන්න ඕනේ? අයින් කරන්න පුතේ ඒ කොටුවට ක්ලික් කරන්න. ක්ලික් කළා backspace කියන බටන් එකක් තියෙනවනේ. keyboard එකේ backspace කියලා තියෙන්නේ. අන්න එයාව ක්ලික් කරා නම් හරියයි. මෙන්න. සමහර ඒ වගේ backspace කියලා නෑ. මෙන්න මෙහෙම ඊතලේ විතරයි තියෙන්නේ. සමහර ඒ වගේ මෙහෙම ඊතලේ විතරයි. සමහර keyboard වල backspace කියලා මෙන්න මෙහෙම තියෙනවා. මේ බලන්න. සමහර ඒ වගේ මෙහෙම තියෙනවා. backspace. හරිද? හරි. නෑ ටීචර්. නැද්ද? මොකද්ද නැත්තේ? backspace කියලා බටන් එකක් නැද්ද? තියෙනවා ටීචර්. ඒ වුණාට මම කොටුවට දෙපාරක් එකපාරක් ක්ලික් කරපුවාම මේක backspace වෙන්නේ. backspace වෙන්නේ නෑ පුතේ. කොටුව උඩ එකපාරක් ක්ලික් කරලා backspace කියන බටන් එක ඔබන්න. වෙන්නේ නෑ ටීචර්. කවුරුත් නැද්ද ගෙදර? අම්මි නැද්ද? අම්මිට ආ කියන්නේ නෑ දැන් හරි ටීචර්. ඒ කියන්නේ එහෙම වෙන්නේ නැත්තේ නෑ. එහෙම පුතේ වුණ නැති වුනහම ආපහු try කරන්න. ඒකයි මම අර කියන්නේ ඔයාලා තාම චූටිනේ. තාම ඔයාලගේ අතවල් හුරු නෑ. ඩබල් ක්ලික් කරනකොට ඔයාලට තාම එකපාරට කරගන්න බෑ. ටිකක් ලොකු වෙලා ලොකු ළමයි වෙනකොට තමයි ඕවා දැන් ඉඳන් ඔයාලා පුරුදු නම් ඔයාලට අවුරුදු තව 5ක් විතර යනකොට කම්පියුටර්ස් වල වැඩෝ වගේ වැඩ කරන්න පුළුවන්. ඔෆිස් වලට ගියාම එහෙම ඉතින් කම්පියුටර්ස් නිකන් සෙල්ලම් බඩු වගේ ඔයාලට වැඩ කරලා හුරු වෙනවනේ. ඒ නිසා තමයි ටීචර් මෙහෙම සෙනසුරාදා දවසක් දාගෙන ඔයාලට මේ කරන්නේ. හරි. එහෙනම් දැන් සම්දට එක්සෑම්ස් තියෙනවා පාඩම් කරන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා. මම ඔයාලගේ වෙලාව ගන්නෙ නෑ වැඩි. ඕක කියන්නේ පුතේ. ටීචර් මට ඕක කරන්න බැරි වෙයිද එතකොට? ඔයාලට කරන්න පුළුවන් පුතේ. ටීචර් අර මගේ මේක සේව් වෙන්නේ නෑ. දැන් මං අද කරත් ඒක හරි. සේව් ඒ විදිහට කරන්න එපා. ඔයාට මේ මොනවාද ෂේප් එකක් අරගන්න. ෂේප් එකක්. ඒ වුණත් අකුරුත් මේ දැන් මම මේ වර්ඩ් ඩාට් දාලා ගත්තොත් ඒ වර්ඩ් ඩාට් එක නෙමෙයි වර්ඩ් වෙන ඩාට් දාන්න එපා. වර්ඩ් ඩාට් නැතුව ඔයා ෆොන්ට් එකක් චේන්ජ් කරලා හදන්න පුතේ. ටීචර් එක හදාගන්න බැරි වෙයිද? පුළුවන් පුතේ. ඔයා ෂොප් එකකට ගියාම හදාගන්න පුළුවන්. දැන් මට ඔය හදන්න විදියක් නෑනේ. මම ළඟ පාතක නෑනේ. ඒකනේ. කම්පියුටර් ෂොප් වලට ගියාම හදලා දෙනවා පුතේ. ඔය දන්නෝනේ ඔයාලා ඔය ෆෝන් හදන තැන් වගේ තියෙන්නේ. කම්පියුටර්ස් හදන තැන්, සොෆ්ට්වෙයාර් දාලා දෙන තැන්. අන්න ඒ වගේ තැන් වලට ගියාම ඔය ලොකු කමියුනිකේෂන්ස් වලට වගේ ගියාම හදලා දෙනවා පුතේ කිව්වහම. නැත්තම් පුතා ඉස්කෝලේ මේ ලැප්ටොප් ගෙනියන්න දෙන්නේ නැද්ද? නෑ ටීචර්. ඒක නැත්තම් ICT මේ සර් කෙනෙක් හරි ටීචර් කෙනෙක් හරි ඉන්නවනම් හදා ගන්න පුළුවන්. ඔක වැඩි වෙලා යන්නේ නෑ පුතේ මේ. නැත්තම් ෂොප් එකකට ගියනම් ටක් ගාලා යාලා හදලා දෙනවා. සල්ලි ගන්නෙත් නෑ ලොකුවට. ගන්නෙත් නෑ සමහර අය. එහෙම. පොඩි වැඩක් තියෙන්නේ ඕකේ. මේ මට ලැප් එක ළඟ තියෙන්න ඕනේ පුතේ. අර ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට කිව්වට තේරෙන්නේ නැහැ කරන්න. ඒකයි ප්‍රශ්නේ. ඔක බල කරන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා මට ඒ නිසා කියන්න බෑ. පුතා බලන්නකො පොඩ්ඩක් මේ සතිය හරි ගිහිල්ලා අම්මට කියන්නකො චුට්ටක් ඈ.
හරි. හරි පුතේ හරි. එහෙනම් හැමෝටම thank you very much ආවට අද දැන් ඉස්කෝලේ විභාගේ දවස් නේද? හරි තෙසංග bye. එක්සෑම් එක තිබ්බද? මොකද උනේ? ධනෝෂ එක්සෑම්ස් ලේසියිද? ඩේට් එකට කලින්ද නෑ ඩේට් එකට යටින් තියනා තෙසංග කොහොමද එක්සෑම්ස් අමාරුයිද ලේසියිද? නියමයිනේ. එහෙනම් එන සුපිරිය. බලමු කවුද දැන් කට්ටියන්ගේ රිසර්ච්. හොඳ රිසර්ච් තිබ්බොත් මට හැමෝම පේපර් එකේ ලකුණුත් එක්ක ෆොටෝ එකක් ගහලා එවන්න ඕනේ. ඊට පස්සේ මගෙන් පොඩි බෑග් එකක් හම්බෙයි ඔයාලට. හරිද? හරි. එහෙනම් හැමෝටම thank you very much පුතේ. bye good night. පුත්සරණයි හැමෝටම God bless you. Okay bye. bye ගෙනුර පවර Bye, සරක teacher. Good night. ධනුෂ් පවර හන්සි නිසඳු යෙන්ලි සෙනෙත්මා පමුදිත උදාරි සිතුම්සා අකින්සා හරිත් සිතුම්සා ලෙනෝවෝ සනුකි ලෙනෝවෝ අද කැමරා කවුන්ට් කරේ නෑනේ තෙනුද අරිත නිසඳු මගේ නමත් කිව්වා. ඒකනේ ඒක Goodbye. නායක Thank you, teacher. ඕකේ බයි තෙනුද සනුකි රමික නිසිඳු පමුදිත චරක ගෙනුර බයි හැමෝටම හරිත් හරිත් කොහොමද සනුකි බයි නිහන්සි බයි සෙනෙත්මා දේවින්දි කොහොමද ඉතින් බයි හැමෝටම හන්සි එක්සෑම්ස් කොහොමද පුතේ හරි එහෙනම් බයි